කරන්න. ඒකට ඒ අය පාඨමාලාව කන්ට්‍රෝල් කරනවා කියන තැන ඉඳගෙන මේ රේටින් ඉෂු කරනවා. නේද? නිසා ඒක පැත්තක්. මේක අනිවාර්ය නෑ ඊගාවදී තමයි මේ පාඨමාලාව ඉවර. Ela desce, ela sobe, no baile é pressão, mina linda, perigosa. හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අදත් පිළිගන්නවා ඩේලි ඩෝස් විත් භාග්‍යා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අදත් කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ තමයි අපේ යුනිවර්සිටි එකේ අවුරුදු උත්සවයේ vlog එක. ඉතින් මේ අවුරුදු උත්සවයේ තියෙන්නේ මැයි වල. හැබැයි මැයි මාසේ මුල තමයි තිබුණේ. මට තිබුණු වැඩ ටිකත් එක්ක මට මේක එඩිට් කරගන්න උනේ නැහැ. ඒ නිසා මට අප්ලෝඩ් කරන්න වෙන්නේ ඔන්න මැයි මාසේ අන්තිම හරියට කිට්ටු වෙලා තමයි. ඉතින් ඒකට මුලින්ම සමාවෙන්න කියලා ඉල්ලනවා. මගේ කටහඬත් ටිකක් වෙනස්. මොකද මේ ටිකේ චුට්ටක් අසනීප වෙලා ඉන්නේ. ඉතින් ඒකත් කෑ කරන්න එපා. අපි වීඩියෝ එකට යමු. ඉතින් උදේම මට මගේ කෝස් එකේ ලෙක්චර් එකක් තිබුණ නිසා මට උදේම අවුරුදු උත්සවයට යන්න උනේ නැහැ. මම ලෙක්චර් එක ඉවර වෙලා තමයි මම අවුරුදු උත්සවයට ගියේ. ඉතින් අපි දැන් යමු අපේ රුහුණේ අවුරුදු උත්සවයට. ඉතින් මම යද්දී ගොඩාක් අයිටම් තරඟ ඉවර වෙලා තිබුණා. හැබැයි ඉතින් තවත් තරඟ තිබුණා අපිට බලන්න. ඉතින් අපි බලමු මොනවාද තව තියෙන්නේ තරඟ කියලා ඉතුරු වෙලා තියෙන. මෙන්න මේ විදිහට ළමයි ගොඩාක් ඇවිල්ලා හිටියා බලන්න හැම ෆැකල්ටි එකකින්ම වගේ. ගොඩාක් තරඟ මේ වෙනකොටත් සංවිධානය වෙලා තිබුණා. ළමයි ගොඩාක් තරඟවලට සහභාගී වෙනවා. ඉතින් හරිම ෂෝක්. හැමෝම මේ විදිහට එකතු වෙන අවස්ථාවක් දකින්න හම්බ වෙන එකත්. ඉතින් දැන් මේ තවත් තරඟයකට තමයි ලෑස්ති වෙන්නේ. මට හිතාගන්න බෑ මොකද මේ තරඟය කියලා. බලමු මොකද්ද කියලා. මේ කිරි කවන එක. අන්දයට කිරි කැවීම තරඟය. ඒකත් ඒ විදිහට ඉවර වෙලා ඊට පස්සේ මේ වතුර බැලුම් නෙමෙයි බිත්තරේ අල්ලන එක. බිත්තර ඇල්ලීම. ඔන්න විදිහට හරිම ෆන් විදිහට තරඟ ගොඩාක් තිබුණා. ඉතින් ඔය අපි හැම තරඟයකටම ගිහිල්ලා ඉතින් මෙන්න මේ විදිහට බැලුවා. ඉතින් සහභාගී වුණේ නැති වුණාට. ඉතින් මේ ඉන්නේ අපේ ෆැකල්ටි එකේ අපේ යාළුවෙක්. ඉතින් එයා ප්ලේ කරන නිසා අපි යාට හොඳ සපෝට් එකක් දුන්නා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ළමයිගේ ඩාන්ස් අයිටම් ඒ අතරමැද්දෙන් තිබුණා. හරිම ෂෝක් හරිම ක්‍රියේටිව් ළමයි ගොඩාක් මේ අවුරුදු උත්සවේ ලස්සන කරගන්න පහන්සි වෙලා තියෙනවා හැමෝම. ඉතින් හරිම ලස්සනට මේ වැඩේ තිබුණා. ඉතින් මම සහභාගී වෙච්ච තරඟය තමයි සංගීත තොප්පි තරඟය. ඒක තමයි රුහුණේ තමයි ලොකුම සංගීත තොප්පි තරඟය තියෙන්නේ. ඉතින් ඒකට ජොයින් වුණා. හැබැයි ඒකේ ගොඩාක් ටිකක් ගියා වුණාට අවසාන ටිකට ඉන්න බැරි වුණා. රැවල තමයි අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරඟය තිබුණේ. හැබැයි ඒ වෙනකන් නම් මට ඉන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ විදිහට අද මම vlog එක ඉවර කරනවා. ඉතින් අලුත් වීඩියෝ එක එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.